ලැබෙන්නේ අපිට කොළඹ යුගයෙන්. මම හිතන්නේ කොළඹ යුගයට එන්නට ලැබීම සතුටක් ඒ යුගය ගැන කතා කරන්නත් එක්ක. ඔව් මීමන ප්‍රේමතිලක මහත්මයාගේ කවියක් මම තෝරගත්තේ. කොළඹ යුගය කියන්නේ කවියේ විවිධ අත්දැක බැලීම් කළ යුගයක්. මම ඉස්සරින් මතක් කරා. එතන මීමන ප්‍රේමතිලක විශේෂයෙන් කතා කරා අපි ශෘංගාරාත්මක කවි ලියන්න දක්ෂ කෙනෙක්, උත්සාහගත් කෙනෙක්. එතුමගේ ශෘංගාරාත්මක කවි අතරේ ද ශෘංගාර රස ජනනය කරන්න ඔහු යොදාගත්තේ ස්ත්‍රියත් ස්වභාව ධර්මයක්. ඉතින් හැම වෙලාවෙම ස්වභාව ධර්මයේ නොයෙක් අවස්ථා ස්ත්‍රියගේ චර්යා ධර්මයන්ට එහෙම නැත්නම් ඔහුගේ ඇයගේ රූප සෞන්දර්යයට සමපාත කරමින් එකතු කරමින් ගීත රචනා කවි රචනා කළා. ඒ බඳු කවියක් තමයි මියුණු ඇල්ල කියන කවි පන්තිය. එයින් තෝරාගත්ත එක කවියක් මම ඔබ වෙත ඉදිරිපත් කරන්න. අල්ලා අතින් පාවෙන වන මල් කලඹ නිල් වතුරෙන් නැගුණු අතිසුන්දර නලඹ ගල්පර නැමති උස් රඟ මඩලට පිවිස සොල්වාපන් තවත් රන් දියසුලි මිනි කලඹ. දැන් මේ කවියේ නාටිකාංගනාවකකට තමයි මියුණු ඇල්ල සමාන කරන්නේ. ඔහු මියුණු ඇල්ල තරුණියක් කියලා හිතාගෙන මේ කතාව කියාගෙන යන්නේ. අල්ලා අතින් පාවෙන වනමල් කලඹ. සුළඟට පාවෙන වනාන්තරයේ මල් මාලය අතින් අල්ලගෙන කොච්චර ලස්සන දන දියැල්ල කඩා හැලෙන්නේ පර්වත මුදුනේ ඉඳලා පහතට. ඒ පහතට එන්නේ මෙයා මල් මාලෙකුත් අතට අරගෙන. ඒ මල් මාලේ තියෙන්නේ ඒ මල් මාලේ තමයි දියැලි වනාන්තරයේ ඉඳලා මෙහෙම පර්වත ඔස්සේ පහතට හැලෙනකොට මල් පෙති එක්ක එන්නේ නේ. දැකලා ඇති අපි බලන්නේ මල් පෙති දිය අතරින් ගලා හැලෙනවා. ඉතින් ඔහු දැක්ක අපූර්ව දර්ශනයක් එතන. නිල් වතුරෙන් නැගුණු අති සුන්දර නලඹ. මේ නලඹ හෙවත් නාටිකාංගනාව උත්පත්තිය ලැබුවේ නිල් පාට වතුරෙන්. ඒතර ඇය තමයි දිය දහරාව තරුණියක් නෑ. ඇය කොච්චර ලස්සනයිද. ලස්සනට මල් මාලාවක් අතේ තියාගෙන නිල් වතුර ඔස්සේ ගලා බහිනවා. ගල්පර නැමැති උස්රංග මඩලට පිවිසෙන ටික දුරක් දියැල්ල ගලාගෙන ඇවිල්ලා එක තැනකදී ගල්පර අතුරලා වගේ තියනවා. ඒ අතුරලා තියෙන ගල්පර උඩට වැටෙනකොට ලස්සන මේ දැකලා තියෙනවනේ දිය දහරා විසිරුවමින් පෙන කැට විසිරුවමින් කොච්චර චමත්කාර ජනකයිද කියලා. අපි බලන්න යන්නේ මෙන්න මේ දර්ශන තමයි දියඇලි බලන්න යනවා. ඒතර මේ නාටිකාංගනාව අන්නේ ඒක තමයි රංග මඩල ගල්පර නැමැති උස් රංග මඩල වලට පිවිස මොකද්ද කරන්නේ බලාගෙන ඉන්න මගේ සිතට සොල්වාපන් තවත් දියසුලි මිනි කලඹ. ඇය පැළඳගෙන ඉන්නවා දියසුලි නැමැති මණිමේකලාව. දියසුලිය කැරකිනේ තියෙන්නේ මණිමේකලාව ස්ත්‍රීන් පළඳින්නේ ඉඟටියේ. ඒතර ගොඩක් පහතින් ඒ මණිමේකලාව සම්බන්ධ ගොඩක් කතන්දර තියෙනවා. ඉතින් මේ ඒක වෙනම මාතෘකාවක්. ඉතින් දියසලඹ මේ නර්තනයේ යෙදෙනකොට මණිමේකලාව හඬ ඇහෙනවා. ඒ හඬ තමයි මේ සිත අවදි කරන්නේ, කවි සිත අවදි කරන්නේ. කියන්නේ තරුණයෙකුගේ හැඟීම් සමුදාය ප්‍රේමය නැමැති විශේෂයෙන් රාගික සිතුවිලි මාලාව ඔබගේ ඔය චලන ධාරාව ඔස්සේ අවදි කරනවා කියලා කිව්වේ. ඔහු සම්පූර්ණයෙන් දිය දහරාව පේනවා නේද? ලස්සන නාට්‍යිකාංගනාවකට උපමා කර විදිය. ඉතින් එය දැකලායි මීමන ප්‍රේමතිලක මේ කවිය ලියන්නේ. හරිම සුන්දර අවස්ථාවක් ස්වභාව ධර්මයත් එක්ක එකතු වුණා. ඇත්තටම පත්තර කලාව කවිය මෝහත් කරන හනගලක් කරගත්ත බොහොම දක්ෂයෙක්, කවියෙක්, අදීන පත්තරකාරයෙක් මීමන ප්‍රේමතිලක මහත්මයා කියලා කියන්නේ. මීමන කවියා මිය ගියයින් පස්සේ විවිධ කවි ලියා තිබෙනවා ඔහු ගැන. ඉතින් මම හිතන්නේ මීමන ප්‍රේමතිලක කියන නම නොමියන නමක් බවට පත් කරන්න අද දවසේදී ඔබේ තෝරා ගැනීම සමත් වෙනවා. ඔව් මම ඇත්තටම ඔහුගේ කවිවලට රුචිකත්වයක් දක්වනවා. විශේෂයෙන් මේ ස්වභාව ධර්මයත් ස්ත්‍රියත් සමීප කරන නිසා අපි හොඳ දේවල් උකහා ගන්න පුළුවන් ඕනෑම තැනකින්. නරකයි කියලා පැත්තක දෙයක් තිබුණ නිසා තමයි අපි කතා බහට ලක් කරන්නේ මේ ඕලාරික කවි එපා කියලා. කෙනෙක් එහෙම කරේ නැත්තම් උදාහරණවත් නැහැනේ නේද කියන්න. ඉතින් ඒකත් හොඳ අත්දැකීමක්. ඒක හොඳයි. මම මේ ගීතයට සමානව යන මේ කවියට සමානව යන ගීතයක් තමයි කුමරියක පාස් සලඹ සැලුණා. මෙතනත් මේ දැහන්ගතව සිටින තරුණයෙකුට දැහන්ගතව කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙකුගේ සිත කැළඹුණු ආකාරයක් මේ කියන්නේ. කුමරියක පාස් සලඹ සැලුණා වසා සිටි නෙතු දැහන් බිඳුණා.
මොකකින්ද කුමරියකගේ පාසලඹේ හඬ ඇහිලා තමයි මේ ඇස් දෙක හැරුණේ. මට මෙතන වෙලාවට කමක් නැද්ද දන්නේ මතක් කරාට හින්දි චිත්‍රපටයක් තියෙනවා මං හිතන්නේ පහේලි කියලා. උකේදී අර කෝච්චියේ යනවා මේ තරුණිය පායල් අපි පායල් කියලා කියන්නේ පාදශාලාව ට්‍රේන් එක යන සෙලවෙනවා ට්‍රේන් එකේ හඬටම සෙලවෙනවා. ඉතින් ඒක හරි තාලයකට යනවා. ඒ තාලෙත් එක්ක අර එහා පැත්තේ සීට් එකේ නිදා ගන්න තරුණයාට මේ හඬ ඇහිලා එයා අවදි වෙලා බලනවා. ඉතින් එයාට ආදරේ හිති වෙන්නේ මේ පායල් එකෙන් ඒ පාදශාලාවේ හඬ. ඉතින් ඒකයි මට මේ ගීතය අතර ගොඩක් ලොකු සම්බන්ධතාවක් මතක් වුණා. ඒ ගීතේ තමයි චල්තේ කියන හින්දි ගීතය චල්තේ අහලා බලන්න පුළුවන් අය. ඉතින් කුමරියක පාසලම සැලුණාට අපි ආයෙ හැරමු. ඒ සලඹේ හඬට මෙයාගේ හිත අවදි වුණා. අවදි වෙලා මේ දැහන්ගත වූ පුද්ගලයා දැන් අර තරුණිය සම්පූර්ණයෙන්ම මනස් සලෙලුන් රැහැ නැද බිඳ දාලා අර තරුණිය නිරුවත් කරනවා. හරි ලස්සනට වචනවල ඕන දෙයක් කරන්න පුළුවන්. වචනවලට මේ සංයමය තියාගෙන ඒ කරන සිතුවිලි දැන් මගේ සිතම සුරන් නැලවූ සුයාමේ ඒ සුරන් නැලවූ සුරයන් එහෙම නැත්නම් දිව්‍ය සැප ලබා දෙන ඒ උච්චතම අවස්ථාවට ඔබ මාව රැගෙන යන ඔහු මනසිනු ඒ දේ භුක්ති විඳින්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා කියලා හිතපු අය. ඒ නිසා ඔය පාදශාලා ගැන හොඳට කල්පනා වෙන්න නේද? ඒ නිසා මේ පාදශාලා කිංකිණි හඬ දිගේ මතක දිගේ අපි සූදානම් 8 වෙනි කවියේ 8 වෙනි ගීතය අහන්න.